හරි මේ පොතේ එතකොට 10 11 ශ්‍රේණි ආවරණය වන සෑම පාදයකටම හදපු ප්‍රශ්න තියෙනවා. MCQ හා රචනා ප්‍රශ්නට පිළිතුරු ලියන්න දුන ආකාරය තියෙනවා. ඊට පස්සේ පසුගිය විභාග බහුවර්ණ MCQ 250කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ පසුගිය විභාග රචනා ප්‍රශ්න සහ ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුරුත් එක්ක මේ පොතේ තියෙන සාකල බුදු ධර්මයේ පොත. වැද පොත. එතකොට වැද පොතේ තියෙන හරි මේ වැද පොතේ තියෙන මේ රචනා ප්‍රශ්නයකට උත්තරයක් හරියකට ඕලෙවල් විභාගයට ලියන්නේ කොහොමද කියන කාරණා තමයි මේකෙදි අපි කතා කරන්නේ. හරි මේ වීඩියෝ එකේදී සංගායනා පාදම තියෙනවා. බුත්තර හාමුදුරුවෝ කියලා YouTube එකේ සර්ච් කරොත් හාමුදුරුවන්ගේ channel එක එනවා. right. ඉතින් අපි කොහොමද ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕනේ? බහුවර්ණයවත් MCQ වලට පළවෙනිම පිළිතුරු සැපයීම. right. වැඩේ ස්ටාර්ට් කරමු. හරි. අපි කොහොමද ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ? මුලින්ම අපි MCQ ප්‍රශ්න කලින් එකේ කතා කරපු MCQ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කාරණාව කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. කාලය පැය 3යි. පේපරේට. මේකට පැයයි මේකද පැය 2යි. 3 මේකද පැයයි. 3 රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. රචනා ප්‍රශ්න මේකට ලකුණු 6ක් හෝ 5ක් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම මේකද පැයයි. හැමෝටම අමාරු මෙන්න මේ ලකුණු 5ක් 6ක් ගන්න මේ රචනා ප්‍රශ්නේ කොහොමද ගොඩ දාන්නේ කියලා. ඒක තමයි අද මේ වීඩියෝ එකේ අරමුණ.
මේ රචනා ප්‍රශ්න මුලින්ම තුනෙන් තුනම කතා කරමු. මුලින්ම MCQ එකකට ලියද්දි මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියන්නේ අපිට ඉතා ලේසියෙන් පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒකට බලපාන මූලිකම හේතුව තමයි අපි ලියන රචනා ප්‍රශ්නවලදී ලැබෙන ලකුණු ප්‍රමාණය හා ඒ ප්‍රශ්නෙට පිළිතුරු ගැලපෙන උදාහරණත් එක්ක පමණයි. කිරීමෙන් පමණයි. නමුත් බහුවර්ණ ප්‍රශ්නවලදී අපි නිවැරදි උත්තරයට පිළිතුර තේරුවායින් පස්සේ ලකුණ කිසිදු වෙනසක් නැතුව අපිට ලැබෙනවානේ. ඒ හින්දා ඒක ඉතාම වැදගත්. ඒතකොට බහුවර්ණ ප්‍රශ්න හොඳින් කියලා වදාත්මක ලැබෙන පිළිතුරු ලකුණු කරගෙන අවසානයේ පිළිතුරු පත්‍රය එකතු කරන්න ඕන. ඔය විදිහට තමයි MCQ එකක් ලියන්නේ. ඊට පස්සේ දෙවෙනි එකනේ කිති ප්‍රශ්නයක් ලියන්නේ. කිති ප්‍රශ්නෙට ලකුණු දෙකක් හම් වෙනවානේ මේකට. මේකට ලකුණු 40යි මේකට ලකුණු 2යි හෝ 3යි නේ. කිති ප්‍රශ්න වලට මේ අපිට ලැබෙන ප්‍රශ්න පත්‍ර දෙකේ දෙවෙනි පත්‍රයේ පළමු ප්‍රශ්නයයි ප්‍රශ්න 10න් සමන්විතයි. ඒ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ තමයි ලැබෙන්නේ. බොහෝ විට ඒ පිළිතුරු දෙකේ ප්‍රශ්නයේ විය හැකි සෑම ප්‍රශ්නයක්ම එම නිසා අසාතිවෙන ප්‍රශ්නය හොඳින් කියවා ලකුණු දෙකට සෑහෙන හේවත් ගැළපෙන පිළිතුරක් ලියන්න සුදුසු කරනවා. ඊට පස්සේ 3 අපි අමාරුම එක හොඳින් අහගන්න ඕන. හොඳින් මතක තබා ගත යුතුයි. රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද? අපේ ප්‍රශ්න පත්‍රයේ ඔයාලට අමාරුම ප්‍රශ්නේ තමයි රචනා ප්‍රශ්නේ. ඒකට හේතුව අපි ඒකට උත්තර උදාහරණ පාදම් කරන්න ඕන. අපි ඒකට විවිධ උපක්‍රම භාවිතා කරන්න ඕන. ඒ වගේම අපි පාදම් කරගෙන තියෙන එකක් විභාගෙට අපි තහන එකක් යම් විදිහක වෙනස් වුණොත් අපි පාදම් කරගෙන ඉන්න එකත් එක්ක ගලපලා අපි කොහොමද ලියන්නේ කියන එක. මොකද අපි කවුරුත් දන්නේ නැහැ මොන ප්‍රශ්නේ එනවද කියලා. අපි මෙහෙම කතා කරමු. මේ ඕනම රචනා ප්‍රශ්නයක් ඕන විචාරයක් අපි සිදු කරද්දී හැම එකකටම සැකිල්ලක් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනනේ. අපි ලියන පිළිතුර අතිසාර්ථකයි ස්ට්‍රක්චර් එකක ලිව්වා. ඊට හේතුව තමයි මොන ප්‍රශ්නයකද අපි මේ ලියන්නේ ස්ට්‍රක්චර් එක. මේ රචනා ප්‍රශ්නයක් ලියන ස්ට්‍රක්චර් එක ආකෘතිය. මේ ආකෘතිය තමයි ආකෘතිය ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මොන ප්‍රශ්නය ගැනද? මොන ප්‍රශ්න ගැනද අපි මේ ලියන්නේ? මොන ප්‍රශ්න ගැනද අපි මේ ලියන්නේ? දෙවෙනි එක මොන උදාහරණයක්ද අපි මේක දාන්නේ? මොන උදාහරණයක්ද මේකට දාන්නේ? හරි. ඊළඟ කාරණාව තුන්වෙනි එක මොන විදිහ අහලා තියෙන මොන විදිහට අහලා තියෙන ප්‍රශ්නයට අනුව අපේ උත්තරය සකසා ගන්න. දැන් මේක ගැන අපි කතා කරමුකෝ. මා හිතනවා මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. හරි. අන්න ඒක තමයි අපි සැකිල්ලක් හදාගන්න ඕනේ. මේ සැකිල්ල සමහර විට මේ වෙලාවට පොඩි කටු සතහනක් ෂෝට් නෝට් එකක් ඒ වෙලාවට හදාගන්න අපිට පුළුවන්නේ. එහෙම නැත්තම් කරන්න ඕන හොඳ වැදගත්ම දේ තමයි අපි ඒකට කලින් සූදානම් වෙලා යන එක. ඒ විදිහට උත්තර පිළිතුරු ලියලා සපයා තිබීමෙන් කිසිදු ආයාසයක් බයක් නැතුව විභාගෙට අපිට උත්තරේ ලියා ගන්න පුළුවන්. මොකද අපි හේතුව අපිට ඒ හැකියාව තියෙනවා. අපි කලින් ලියලා පුරුදු වෙච්ච හින්දා.
උදාහරණයක් විදිහට අමාරුම පාදමක් තමයි ධම්මපදය කියන්නේ. මේ ධම්මපදේ ගාථා විතරක් තියෙනවානේ 423ක්. නිදාන කතා තියෙනවානේ 299ක්. මේක ධම්මපදේ හස්තසාර ග්‍රන්ථයනේ බෞද්ධයාගේ. හරි. එතකොට ඇයි ඒකට හේතුව මොකද්ද? අමාරු වෙන්න. ධම්මපදයේ ගාථා පාදම් කරන්න තියෙන මැලිකම සහ පාදම් කරන්නේ නැති. මගේ තේරීම සහ මා දන්නා පමණින් ඕනම රචනාවක් ඕනම ਵਿਚාරයක් කාණ්ඩ 3කට මෙන්න මේ විදිහට ලිව්වේ නැත්නම් කොටස් 3කට බෙදාගෙන පිළිතුරු ලියද්දි සාර්ථක පිළිතුරක් ලකුණු මේකට අපිට 5න් 5ම ගන්න පුළුවන්. ඒක ලේසි. මේ ස්ට්‍රක්චර් එකට ලිව්වොත්. මෙන්න මේකට ලිව්වොත්. මොකද්ද? මොන ප්‍රශ්නේ ගැනද අපි ලියන්නේ? මොන උදාහරණයක් දාන්නේ? මොන විදිහට අහලා තියෙන ප්‍රශ්නෙට අනුව අපි උත්තරේ සකසා ගන්නෙ. ඒක තමයි සාර්ථක. හරි. මාත් මුලින්ම මේක ලියද්දී ඊළඟ කාරණාව මේ පළවෙනි එක ඊළඟ කාරණාව තමයි මේක ලියද්දී මේ මාතෘකාව විස්තර කරන්න ඕන. මාතෘකාව විස්තර කිරීම. උදාහරණයක් විදිහට අපි ඉහතින් සඳහන් කරපු ධම්මපදය ප්‍රශ්නය ගත්තාම පස්සේ බොහෝ වෙලාවට අපි අහනව ධම්මපදයෙන් පුද්ගල ජීවිතයට හෝ සමාජයට දෙන්න පුළුවන් උපදේශයක්නේ. එම එවිට ප්‍රථමයෙන් අපි කරන්න ඕනේ ප්‍රශ්නිතයම් ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඒ ප්‍රශ්නයට අදාළ සමාජයේ තියෙන යම් පුංචි අදහසක් රූල් 2ක් හෝ රූල් 3ක් වගේ ප්‍රමාණයකින් ලියන්න ඕන. ප්‍රවේශය ගන්න ඕන රූල් 2ක් හෝ රූල් 3ක්. හරි. උදාහරණයක් විදිහට ඕනෑම සමාජයක ජීවත් වෙන මිනිසුන් ලියන්න ඕන විදිය. ඕනෑම සමාජයක උත්තරේ ලියන්න ඕනේ. ඕනෑම සමාජයක ජීවත් වෙන මිනිසුන් තමන් ජීවත් වීම සඳහා තමන්ගේ එදිනදා කටයුතු සිදු කර ගැනීම සඳහා සමාජයෙන් ලැබෙන වටපිටාවෙන් ලැබෙන යාළුවන්ගෙන් ලැබෙන සහ තමන් අදහන ආගම දහම අනුව ලැබෙන උපදේශ අවවාද අනුශාසනා වලට ක්‍රියාත්මක වීම තමයි පුරුදු වී සිටීමයි. ඊට හේතුව නම් බොහෝ අය තමන්ගේ ගැටලු සිතා ගැනීමට බොහෝ විට අන් අයගේ සරණ පැතීම අන් අයගේ අවවාද අනුශාසනා ලබා ගැනීම වටිනා උදව්වක් උපකාර ලෙස සලකා ගන්න හින්දා බෞද්ධයන් වන අපතද එවැනි අවස්ථා නැතුවම නොවේ. එවැනි අවවාද අනුශාසන උපදේශ ලැබලා දෙන ග්‍රන්ථය නැතුවම නොවේ. ධම්මපදය අනුව ඊට කදිම උදාහරණයක්. ඔය විදිහ තමයි ආදී වශයෙන් ප්‍රවේශයක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ මූලාශ්‍රයේ වටිනාකම අන්තර්ගත කරුණු ගැන හදා දක්වන්න ඕනේ. මේක ඊට පස්සේ මූලාශ්‍රය බෝධි එක නැත්නම් අන්තර්ගතය. හොමලි යනවා පළවෙනි එක. දෙවෙනි එක උදාහරණ හා මාතෘකාවෙන් අහලා තියෙන කරුණු සනාථ කිරීම. උදාහරණ හා මාතෘකාවෙන් අසා ඇති කරුණු ඇති කරුණු සනාථ කිරීම. මේක ගැන කතා කරද්දී අපි ලියන මාතෘකාවට අනුව අහලා තියෙන කාරණා පිළිබඳව හොඳින් දැනුවත් වෙයි. ග්‍රන්ථයට හෝ ප්‍රශ්නයට අදාළව ගැලපෙන අපි පාදම් කරගත් උදාහරණ පිළිද යොදන්න ඕන. උදාහරණ දා ඒ උදාහරණයට ගැලපෙන විස්තර මැනවින් ඉදිරිපත් කරන්න ඕන. උදාහරණේ දාන්න මදි. අපෙන් අහන ප්‍රශ්නයට උදාහරණයක් එක්ක පිළිතුරු සංසන්දනය කරන්න ඕන. එවිටයි අපිට මේකට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ලකුණු 5 ගන්න වෙන්නේ. ඊට පස්සේ 3.
තුන තමා අසා තිබෙන ප්‍රශ්නයට අදාළව උත්තරේ සනාථ කිරීම. මේ ගැන කතා කරද්දී මෙයින් සිද්ධ කරන්නේ හෙතකී කරුණු හැම දෙයක්ම අපි කියන ප්‍රශ්නයට අදාළව පොතක් හෝ වෙනත් කාරණයක් නම් ඒකේ කරුණු සියල්ල සමාජයට පෞද්ගලික ජීවිතයේ ශිෂ්‍ය ජීවිතයට ඇති වටිනාකම මේක අපි ලියන්නේ ශිෂ්‍ය ජීවිතයට ඇති වටිනාකම ප්‍රයෝජන ප්‍රායෝගික ජීවිතේ කොහොමද අපි ගෙනියන්නේ මෙන්න මේ කාරණා ටික. මෙන්න මේ විදිහට වර උත්තරේ ලිව්වොත් රචනා ප්‍රශ්න ලකුණු 5න් 5ම ගන්න එක ලේසි. එහෙම වැඩක් නෙමෙයි. ඕක තමයි කතන්දරේ.